ලංකාවේ ඉඳන් ඔයා පිටරටකට ඇවිල්ලා ඔයා ජීවිතේ ජය ගන්නවා කියන්නේ ඒක වෙනම ඇචීව්මන්ට් එකක්. ඉතින් ඒ ඇචීව්මන්ට් එකට තවත් හයියක් වෙනවා ඔයා ඒ රටේ ඩ්‍රයිවිං ලයිසන් එක ඔයාගේ කරගත්තා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක අයර්ලන්තයේ ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක කොහොමද සක්සස් කරගන්නේ කියලා. මෙතනදී මම කතා කරනවා ඔයාගේ තියරි ටෙස්ට් එක කොහොමද ඔයා සක්සස් කරගන්නේ, ඒ වගේම ඔයාගේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක. ඒකත් එක්කම ඔයා කොහොමද ඇප්ලයි කරන්නේ සහ මගේ ජීවිතයේ අත්දැකීම් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒවට පාවිච්චි කරපු ටිප්ස්. ඒකත් එක්කම එහෙනම් ඉතින් දිගටම මේ වැඩසටහනත් එක්ක මාත් එක්ක රැඳී ඉන්න. මේ මගේ YouTube channel එක මවුරේ ප්‍රෝ මම මවුරේජේ මිල්ලවිටිය. එහෙනම් ඉතින් අපි අපේ වැඩසටහනට යමු. මෙතනදී ඔයාලට ඉස්සෙල්ලා කියන්න ඕන ඔයා අයර්ලන්තයට ඇවිල්ලා පොඩ්ඩක් සෙටල් ඩවුන් වෙලා ඔයාගේ අපි බැලුවොත් එහෙම සෝෂල් account හැම දෙයක්ම මේ අයර්ලන්තය තුල හදා ගන්න ඕන. revenue ඒ වගේම PPS numbers මේ හැම දෙයක්ම ඔයා ගන්න ඕන. PPS card එකත් ඔයාගේ අතේ තියෙන්න ඕන. ඔයා driving license එකට apply කරනවා නම්. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි ඔයාගේ driving license CD එක ඔයා ගන්න ඕන. bookshop වල තියෙනවා. ඔයාට CD drive එකක් තියෙනවා නම් ඒක use කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔයාට mobile phone එකනුත් මේක මේ test එක කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයාට App Store වලට ගිහිල්ලා මම දැන් දාන්නම් picture එකේ screen එකේ. ඉතින් ඒ app එක download කරගන්න. ඒකට ඔයාට payment එකක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ payment එක ඔයාට කළා මේ app එක download කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ exam process එකේ step දෙකක් තියෙනවා. එකක් practical test එකක් තියෙනවා. අනික theory test එකක් තියෙනවා. ඉස්සෙල්ලාම තියෙනවාට theory test එක පාස් වුණාට පස්සේ ඔයාලට learner permit එකක් හම්බ වෙනවා. මෙන්න මේ learner permit එක අවුරුදු 2කට වළංගු වෙනවා. ඒ අවුරුදු 2 කාලය ඇතුළත ඔයා practical test එක කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාට ඒක extend කරගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. theory test එකේ ඔයාලට cover වෙන areas වගේක් තියෙනවා. ඔයාලා බලා ගන්න ඕනේ areas වගේක් තියෙනවා. එතනදී පළවෙනි එක එයාලා සඳහන් කරලා තියෙන්නේ road signs, ඒ වගේම rules of the roads, අනික safety driving behavior කියන කොටස් අනු කොටස් අන්තර්ගත වෙනවා. මෙතනදී ඔයාලට සාමාන්‍යයෙන් ප්‍රශ්න 40ක් හම්බ වෙනවා. පැයක් වගේ කාලයක් ඇතුළත ප්‍රශ්න 40ට ඔයාලා මුහුණ දෙන්න ඕන. එතකොට එතනින් ඔයා පාස් ලෙවල් එක තියෙන්නේ ප්‍රශ්න 35ක් ඔයාලා පාස් වුණොත් මේ එක්සෑම් එක ඔයාලට පාස් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. යුරෝ 45ක මුදලක් මේකට වැය වෙනවා ඔයාලා ඔන්ලයින් මේක බුක් කරනකොට. ඉතින් එහෙනම් අපි ස්ක්‍රීන් එකට යමු. අපි කොහොමද මේක ඔන්ලයින් බුක් කරගන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මම දීපු ලින්ක් එකෙන් ආවට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට එන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති book your driving theory test car or bike කියන තැන. අන්න එතන ක්ලික් කරන්න. ක්ලික් කළාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඊළඟට මෙතන ඔයාලට ඕනනම් හැමදේම කියවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම කලින් කිව්වා වගේ යුරෝ 45ක මුදලක් ගෙවන්න වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන book at your location කියලා ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. අන්න එතන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඊළඟ ඉන්ටර්ෆේස් එකට ඔයාලා එනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ටික් එක දාලා ඊට පස්සේ yes I have a read මේක කියුවා කියලා කන්ෆර්ම් කරන්න. කන්ෆර්ම් කළාට පස්සේ ඊළඟට ඔයාලා එනවා මෙන්න වගේ අහපුව අලුත් ඉන්ටර්ෆේස් එකකට. මෙතන very important ඔයාලා ගෙනියන්න ඕන ડોකියුමන්ට් එක මොකක්ද? ඒ ડોකියුමන්ට් හැම දෙයක්ම මෙතන එයාලා මෙන්ෂන් කරලා තියෙනවා ටෙස්ට් සෙන්ටර් එකට. එතකොට ඔයාලා මෙතන පබ්ලික් සර්විස් කාඩ් එක තෝරගන්න. ඒකත් එක්කම මෙන්න මේ ටික් තුනම දාන්න. ටික් තුනම දාලා ආපහු යටින් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන schedule appointment කියන important ඔන්න ඔය ටික පොඩ්ඩක් කියවන්න. මොකද එයාලා එතන මෙන්ෂන් කරනවා ඔයාලා ආපහු අරන් යන ඕන කරන ડોකියුමන්ට්ස් මොනවද? પાස්පෝර්ට් එක, එතකොට PPS කාඩ් එක, මේ හැම දෙයක්ම. ඊට පස්සේ අපි මෙතන එයාලා අහනවා කලින් අපි දාලා තියෙනවද කියලා appointment එකක්. no. ඊට පස්සේ ආපහු මෙන්න මෙතන ආවට පස්සේ මෙතන අපි car and tractor work vehicle කියන තැන ක්ලික් කරලා ඊට පස්සේ මෙතන exam voice over එකක් තියෙනවා. ඔයාලට language එක තෝරගන්න පුළුවන්. අපි දාන්න ඕන අපේ ශ්‍රී ලංකන් language එකෙන් නැහැ. ඒකින්ද අපි english කියලා දාලා එතනින් ඉස්සරහට ගියාට පස්සේ ඔයාලට එනවා මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙන්න මෙතන ඔයාලගේ ගෙදර ඇඩ්‍රස් එක, ඔයාලගේ හෝම් ඇඩ්‍රස් එක දාන්න. ඇඩ්‍රස් එක දැම්මට පස්සේ මෙතන හුඟක් වෙලාවට ඔයාලා ළඟම ලොකේෂන් සෙන්ටර් එක, ඒ කියන්නේ ළඟම ලොකේෂන් එකේ තියෙන සෙන්ටර් එක, ටෙස්ට් සෙන්ටර් එක තමයි මෙතන ඔයාලට එයාලා පෙන්නන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා එක්සෑම් එක කරන්න බලාපොරොත්තු වෙන දවස සාමාන්‍යයෙන් මාසයක් වගේ තියලා ඔයාලා දාන්න බලන්න කොච්චරක් අපිට ඒතර බලාගන්න පුළුවන්. ඔන්න ඉතින් මම දැන් ටෙස්ට් සෙන්ටර් එක හොයන්න තමයි යන්නේ. ඔයාලට මෙතන පේනවා මම short by first appointment available කියලා දාලා තියෙනවා.
ඔයාලට ඉක්මනටම එක්සෑම් එක කරන්න ඕන නම් එහෙම ෆිල්ටර් කරගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් ඔන්න ඔක්තෝබර් 3 දවස් ඇවිල්ලා තියෙනවා කෝක් වල. මම ඒක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කළා මට ටයිම් ෆ්‍රේම් එක මම කීයේ සීට් එකක්ද ගන්න කියලා මෙතනින් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයාගේ ටයිම් එක හැටියට. ඊට පස්සේ ඉතින් next ක්ලික් කරන්න තමයි තියෙන්නේ. මතක තියාගන්න මේ ටයිම් එක ඔයා වැඩ කරන අනුව ඔයා දාගන්න. ඔයා එදාට අනිවාර්ය දවසක් දානවා නම් එහෙමයි. මෙන්න මෙතන ඔයාගේ ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරන්න තියෙන්නේ. ඔයාගේ PPS නම්බර් එක, ඒ වගේම ඔයාගේ ඩ්‍රයිවර් නම්බර් එක. ඩ්‍රයිවර් නම්බර් එක දාන්න අවශ්‍යතාවයක් වෙන එකක් නැහැ. එහෙම නැත්නම් ඔයාලගේ එතන පොඩ්ඩක් try කරන්න. ඔයාලගේ exam sheet එකේ තියෙන නම්බර් එකක් ඒක දාලා ඒක ඉල්ලුවොත් එහෙම නැත්නම් මෙතන title එක තියෙනවා. ඊට පස්සේ මෙතන first name එක, last name එක, street, ඒ වගේම town, county එක, telephone numbers, email, මේ හැම දෙයක්ම දාලා date of birth මේවා හරියට දාලා ඊට පස්සේ මෙතන next කියන එක ක්ලික් කරන්න. මෙතන උඩ මතක තියාගන්න මෙන්න පැත්තෙන් තියෙන detail එක හරියටම බලන්න. මොකද හේතුව එතන ඔයාගේ summary එකක් තමයි තියෙන්නේ. ඔයාගේ ටෙස්ට් ඩේට් එක, ටෙස්ට් සෙන්ටර් එක සහ ටයිම් එක පොඩ්ඩක් ඩබල් කන්ෆර්ම් කරගෙන ඔයාගේ පේමන්ට් එක කරන්න. එතකොට ඔයාට කන්ෆර්මේෂන් ඊමේල් එකක් එයි ඔයාගේ සීට් එක බුක් වුණා කියලා. ඊට පස්සේ අපි යමු ආපහු වැඩසටහනට. මෙතනදී ඉතින් මගේ අත්දැකීම් මම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි සූදානම් වෙන්නේ. මම කරපු දෙයක් තමයි ඉස්සෙල්ලාම මාස 3කට 4කට එහා පැත්තේ තියෙන දෙයක් තමයි මම මගේ එක්සෑම් ඩේට් එක විදිහට මම ගත්තේ. ඊට පස්සේ ඉතින් මම ඒකට ප්‍රෙපෙයාර් වුණා. මොකද ඒකේ ඇචීව්මන්ට් එකක් විදිහට ඒකේ M එකක් විදිහට තියාගෙන මම පාස් පේපර්ස් පුළුවන්ම තරම් කරන්න පටන් ගත්තා. මෙතනදී අපිට පාස් පේපර්ස් කරනකොට මම අර කලින් කිව්වාගේ ප්‍රශ්න 40ක් තියෙනවා. මේ ප්‍රශ්න 40 කරලා ඉවරනාට පස්සේ ඔයාලට මාක්ස් එකක් හම්බ වෙනවා. කොච්චරක් ඔයාලා පාස්ද, කොච්චරක් ඔයාලා ෆේල්ද කියලා. මෙතන අහපව් මම පොඩ්ඩක් පිටිපස්සට ඇවිල්ලා හැම වෙලේම මට වැරදිච්ච ප්‍රශ්න මොනවද කියලා මම ඔලුවට ගත්තා. සමහරක් ඒවා මම නෝට් ඩවුන් කරගත්තා. මෙන්න මේ ප්‍රශ්නෙට මේක තමයි උත්තරේ කියලා. පුළුවන්ම තරම් දවසකට අපි බැලුවොත් එහෙම පේපර්ස් දෙකක් නැත්නම් පේපර්ස් තුනක් වගේ මම උපරිම කළා. මෙහෙම කළාට පස්සේ අපිට වර්ධින ප්‍රශ්න අහපව් එනකොට අපිට ඒවා මතක තියාගෙන ඒවට හරි උත්තරේ අපේ ඔළුවට එනවා නිකම්ම. පුළුවන්ම තරම් ඒකින්ද පාස් පේපර්ස් කරන්න. මෙතනදී අපේ කට්ටිය කරන වැරද්දක් තමයි ගයිඩ් බුක් එකක් යූස් කරනවා. ගයිඩ් බුක් එකක් යූස් කරන්න යන්න එපා. මොකද ඔයාලට ගිහිල්ලා සෙන්ටර් එකකට ගිහිල්ලා මේ එක්සෑම් එකට ෆේස් කරනකොට ඔයාලට කම්පියුටර් එක ඉස්සරහා තමයි ඔයාලට ෆේස් කරන්න තියෙන්නේ. පුළුවන්ම තරම් මම රෙකමන්ඩ් කරනවා CD එක. CD එකක් නැත්නම් ෆෝන් එකක්, එහෙම නැත්නම් ටැබ් එකෙන් ඇප් එක දාලා කරන්න. පුළුවන්ම තරම් මේ විෂුවල් ඒරියා එකකට යන්න. විෂුවල් අපි බැලුවොත් එහෙම විෂුවල් ස්ක්‍රීන් එකකට යන්න. මෙතනදී ඔයාලට හෙඩ්ෆෝන් එකක් හම්බ වෙනවා. ඒ හෙඩ්ෆෝන් එකේ වොයිස් ඕවර් එකක් යනවා. එතකොට ඉතින් ඒකට පුරුදු වෙන්න. මෙතනදී ගයිඩ් බුක් එකට ගියාට පස්සේ අපි කියවන්න අපි වෙලාවක් වැය කරනවා. ඒකත් එක්කම අපි මේක කියනකොට අපි පස්සේ ගිහිල්ලා එක්සෑම් එකට ෆේස් කරනකොට පොඩ්ඩක් එතන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මොකද ඔයා ප්‍රැක්ටිස් වෙලා තියෙන ගයිඩ් බුක් එකෙන් ඒ වුණාට ඔයාට හම්බෙන්නේ ස්ක්‍රීන් එකක් නිසා. පුළුවන්ම තරම් ඔයා ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න උත්සාහ කරන්න. සාමාන්‍යයෙන් මෙහෙම දවසකට පාස් පේපර්ස් දෙකක් තුනක් වගේ කරනකොට ඔයාට තේරෙනවා ඔයා පාස් ලෙවල් එකකට එනවා කියලා. ඒ කියන්නේ අන්න එතකොට තමයි ඔයා එක්සෑම් එකට රෙඩි වෙන්නේ. හුඟක් වෙලාවට සමහරක් කට්ටිය 32 33 එහෙම නැත්නම් සමහරක් වෙලාවට ඔයා දිගටම පාස් පේපර්ස් කරනකොට ඔයා 35න් එහා ස්කෝර් එකක් ගන්නවා. අන්න එතකොට ඔයාට කොන්ෆිඩන්ස් එකක් එනවා ඔයා දැන් පාස් ලෙවල් එකේ ඉන්නේ කියලා. එතකොට ඔයාට එක්සෑම් එක ෆේස් කරන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ අපි කලින් ඩේට් එකක් දාගත්තට පස්සේ තව මාස දෙකකට තුනකට එහා පැත්තේ අපි ඩේට් එකක් ගත්තට පස්සේ අපි ඒකට රෙඩි වෙනවා. රෙඩි වෙනකොට අපි ටක් ගාලා ඉක්මනින් මේ වැඩේ කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒකින්ද හොඳ වැඩේ කලින් ඩේට් එකක් ගන්න. ඩේට් එකක් අරගෙන එක්සෑම් එකට ෆේස් කරන්න උත්සාහ කරන්න. ඒකත් එක්කම තව දෙයක් කියන්න ඕන. ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ රිසල්ට් එකේ කොහොමද මාජින් අපි බැලුවොත් එම ප්‍රස්ථාරයක් විදිහට කොහොමද මේක ගිහින් තියෙන්නේ කියලා. මෙතනදී ඔයාගේ ඩවුන් එකක් යනවා නම් ඔයාට තේරුම් ගන්න පුළුවන් ඔයා තාමත් මේ එක්සෑම් එකට රෙඩි නෑ කියලා. ඒකින්ද ඉතින් හොඳට මතක තියාගන්න පුළුවන්ම තරම් පාස් පේපර්ස් කරන්න උත්සාහ කරන්න. දැන් ඉතින් ඔයාගේ එක්සෑම් දවස තමයි ඇවිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් එක්සෑම් දවස හරියටම ඔයා මතක තියාගන්න. මොකද සමහරක් වෙලාවට හේතුව අපි අර මාස දෙක තුනකට කලින් ඉස්සෙල්ලා එක්සෑම් එක බුක් කරගත්ත නිසා සමහරක් වෙලාවට ඉතින් වෙලාව දිනේ එහෙම පොඩ්ඩක් අමතක වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකින්ද ඉතින් හොඳට මතක තියාගන්න මේ දවස වෙලාව ඔයා හරියටම සේව් කරලා තියාගන්න. ඒකත් එක්කම ඔයා එක්සෑම් සෙන්ටර් එකට අඩුම තරමේ පැය භාගයකට විනාඩි 20කට කලින්වත් ඔයා එතෙන්ට යන්න. මොකද හේතුව ඒ එක්සෑම් එකක් තියෙන්නේ පීරියඩ් කරලා අපි බැලුවොත් එහෙම ටයිම් ටේබල් එකකට එයාලා ඇඩ්ජස්ට් වෙලා තියෙන. ඉතින් ඒකින්ද ඒ ටයිම් ටේබල් එක මිස් වුණොත් එහෙම ඔයාලට ඊළඟ සැරේ ආපහු යුරෝ 45ක් ගෙවලා
වෙන එක්සෑම් එකක් ඇප්ලයි කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක හින්දා පුළුවන් තරම් විනාඩි 20කට එහෙම නැත්නම් පැය භාගයකට කලින් එක්සෑම් සෙන්ටර් එකට ගිහිල්ලා ඔයා රෙඩි වෙන්න. ඔන්න ඉතින් දැන් ඔයා එක්සෑම් පාස් කියලා හිතන්න. ඔන්න දැන් ඉතින් ඔයාගේ රිසල්ට් ෂීට් එක ඔයාගේ අතේ තියෙනවා. ඊමේල් එකට PDF එකක් විදියට ඇවිල්ලා ඇති. ඒකත් ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. දැන් ඉතින් ඔයාගේ අයි ටෙස්ට් එක ඔයා කරන්න සිද්ධ වෙනවා. මෙතනදී අයි ටෙස්ට් එක කරනවා නම් එයාලා අනුමත කරපු තැන් තියෙනවා. ඒ තැන් ඔයාලට Google එකෙන් හොයාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ තැනකට ගිහිල්ලා ඔයාගේ අයි ටෙස්ට් එක ඒ අයි ටෙස්ට් එකේ රිපෝට් එකත් ඔයා ළඟට ගන්න ඕනේ. මීට අමතරව තව ඩොකියුමන්ට්ස් වගේක් ඔයාලට ලෑස්ති කරගන්න තියෙනවා. ඉතින් ඒ ඩොකියුමන්ට් සෙට් එකත් මම ඔයාලට බයෝ එකේ දාන්නම්. එහෙම නැත්නම් ෆස්ට් කමෙන්ට් එකේ දාන්නම්. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතනට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම මෙතනත් කියන්නම්. ඔයාලට public service card එකත් PSC කියන කාඩ් එකත් ඔයාලට ඕන වෙනවා. ඒකත් එක්කම proof of address කියන letter එකත් ඕන වෙනවා. ඔයා වැඩ කරන තැනකින් ඒක ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට bill එකක් විදිහට ඔයා ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා නම් ඔයාලා ගෙදර ඒ bill එකක් ඔයාලට දාන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. අර මම කලින් කිව්වා වගේ theory test එකේ certificate එකක් දැන් ඉතින් ඔයාගේ අතේ තියෙනවා. ඒකත් එක්කම ඔයාලට ඕන වෙනවා ඔයාගේ PPS number එක. PPS card number එක. මේ වෙනකොට ඔයා දන්නවා. ඉතින් ඒ කාඩ් නම්බර් එකත් ඔයාට මේකට ඇප්ලයි කරන්න අවශ්‍ය වෙනවා. දැන් ඉතින් ඔයාගේ ලර්නර් පර්මිට් එකට අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික ඔයාගේ අතේ තියෙනවා. දැන් ඉතින් මම ලින්ක් එක දෙන්නම්. ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතෙන්ට ගිහිල්ලා ඒ වෙබ් එකට ගිහිල්ලා ඔයාලගේ ලර්නර් පර්මිට් එක ඇප්ලයි කරන්න අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් සබ්මිට් කළා. හොඳට මතක තියාගන්න මෙතනදී ඔයාට ලර්නර් පර්මිට් එක ඩ්‍රයිව් කරනකොට ඔයාට අනිවාර්යයෙන්ම තනියෙන් ඩ්‍රයිව් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. මෙතනදී හොඳට මතක තියාගන්න ඔයාගේ වාහනේ ඉන්ෂුරන්ස් එක ඔයාගේ නමට තියෙන්න ඕන. ඒකත් එක්කම වාහනේ L plate ඉස්සරහා සහ පිටිපස්සේ හොඳට පැහැදිලි ස්ථානයක අලවලා තියෙන්නම ඕන. සාමාන්‍යයෙන් ඔයා ලර්නර් පර්මිට් එකෙන් ඔයා ඩ්‍රයිව් කරනවා නම් ඔයාගේ ඉස්සරහ සීට් එකේ අනිවාර්යයෙන්ම ෆුල් ලයිසන්ස් හෝල්ඩර් කෙනෙක් වාඩි වෙලා යන්නම ඕන. මෙතනදී ඉතින් පොඩ්ඩක් ඒක අපි බැලුවොත් එහෙම ප්‍රායෝගික අතින් ඔයාට අමාරු වෙනවා. ඒකෙන්ද ඉතින් පොඩ්ඩක් පරිස්සමින් පුළුවන්ම තරම් කාටවත් කරදරයක් වෙන්නේ නැතුව පුළුවන්ම තරම් ඩ්‍රයිව් කරන්න. තනියෙන් ඩ්‍රයිව් කරනවා නම් පොඩ්ඩක් ඒකේ ඇඩ්වාන්ටේජ් එක ඔයාගේ පැත්තට ගන්න සිද්ධ වෙනවා. එහෙම අයර්ලන්තේ හුඟක් කට්ටිය ඩ්‍රයිව් කරනවා. ඒ වුණාට ඉතින් පරිස්සමින් හැම දෙයක්ම විසඳ ගන්න බලන්න. ඔයා තනියෙන් ඩ්‍රයිව් කරන්න උත්සාහ කරනවා නම් ඔයාගේ ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක ඔයාගේ ළඟ තියාගන්න. ඒකත් එක්කම ඔයාට ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං ලයිසන් එකත් ඇප්ලයි කරලා ඒකේ ඩොකියුමන්ට් එකක් ඔයාගේ ළඟ තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙහෙමයි යම්කිසි අවස්ථාවකදී පොලිසියෙන් ඔයාව ඇල්ලුවොත් මෙතනදී ඔයාට ඔයාගේ ඩොකියුමන්ට් පාර්ට් එක ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට යම් සහනයක් ඔයාට ලැබෙවි නීතිමය පැත්තෙන්. ඒකින්ද ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා. පුළුවන්ම තරම් ෆුල් අපි බැලුවොත් එහෙම ෆුල් ලයිසන් එකක් තියෙන කෙනෙක් එක්ක ඩ්‍රයිව් කරන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් ඉතින් අර ඩොකියුමන්ට් පාර්ට් එක ඔයාගේ අතේ තියාගත්තොත් ඔයාට යම් නීතිමය පැත්තෙන් සහනයක් ලැබෙවි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. එහෙනම් ඉතින් මේකේ part 2 විදිහට තවත් වැඩසටහනකදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට ඔයා කොහොමද මුහුණ දෙන්නේ සහ ඒ වැඩ කටයුතු ටික ඔයා කොහොමද සාර්ථකව කරගන්නේ කියලා. එහෙනම් ඉතින් හැම කෙනෙක්ටම අයර්ලන්තයේ සුන්දර අනාගතයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අහපව අලුත් වැඩසටහනකින් හම්බෙන්න බලාපොරොත්තු ඇතිව අදට මේ වැඩසටහනින් මම ඔයාලගෙන් මෙහෙම සමුගන්නම්. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න ලබන සතියේත් මේ මගේ YouTube channel එක මවුරේ ප්‍රෝ මම මවුරේ ජේ මිල්ලවිටිය.